හායි මං හිටපු බතල පැලේට මොකද උනේ කියලා බැලුවද? නෑ මොකුත් උන්නේ නෑ. ඒක තාම තියෙනවා. මං කලින් මේ විදිහට බතලලේ හිටපු වීඩියෝ එක දැකලා ගොඩක් කට්ටිය හදලා තිබුණා. එයාලා දාලා තිබුණු ෆොටෝස් මගේ පේජ් එකේ දාන්නම්. තාමත් හැදුවේ නැති අය ඉන්නවනම් ඒව බලලා ඔයාලත් try කරලා බලන්න. ඉතින් පේනවනේ මගේ බතල වැල මුළු ගේ පුරාම ගිහිල්ලා. තව දුරටත් ගේ ඇතුලේ නම් ඉන්න ඉඩක් නැහැ. ගෙදර ඉන්න අය බතල වැලත් එක්කම මාව එළියට පැන්නුවා. ඊට කලින් පෙන්නන්නම් මේ බතල වැලේ මුල් කොහොමද හැදිලා තිබුණේ කියලා. ඔයාලට මතකනේ මගේ ග්ලාස් වාස් එක බිඳුනට පස්සේ මං ඒක සප්ලිමන්ට් බෝතලයකට දැම්ම. මේ තියෙන්නේ ඒකට දැම්මට පස්සේ හැදිලා තිබුණු විදිය. මාර ලස්සනයි. මං කවදාවත් දැකලා නැහැ මේ විදියට මුල් හැදිලා තියෙනවා. කළු පාට බෝතලයක් ඇතුලේ මේ විදියට හොඳට මුල් හැදෙන්නේයි කියලා දන්නවද? පළවෙනි එක තමයි ස්වභාවිකව මුල් හැදෙන්නේ පස ඇතුලේ. ඒ කියන්නේ ආ අඳුරට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. දෙවෙනි එක තමයි මුල් හැදෙන්න හේතු වන ඔක්සින් කියන හෝමෝනය ඇක්ටිව් වෙන්නේ අඳුර තියෙද්දි. අනිත් එක අඳුර තියනවා කියන්නේ තෙතමනය වැඩි. ඒ වගේම සීතලයි. ඒ කියන්නේ අලුත් මුල් ගොඩක් අලුතෙන් හැදෙනවා. ගස්වල අතු හැදෙන්නේ හිරු එළිය තියෙන පැත්තට උනාට ගස්වල මුල් හැදෙන්නේ අඳුර තියෙන පැත්තට. ඉතින් ඒක තවත් හේතුවක්. හරි එහෙනම්. ඔයාලා දැක්කනේ මං කරලා තියෙන දේ. ගෙදරින් එළියට දැම්මට පස්සේ සැලෙන්න බෑනේ. ගැහුවා එන ටිකක් බිත්තියට බැඳලා ලනු ටිකක් බතල වැල ඒකට යවුවා. අන්න ඒකයි කියන්නේ ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කියලා. ඒක නෙමෙයි. මං 3D වලින් වීඩියෝ හැදුවට මං ගොඩක් උත්සාහ කරනවා ඒක ඇත්තටම ඔයාලට කරලා පෙන්නන්න. ඒ වගේම තමයි මගේ හැම වීඩියෝ එකකම ඔයාලට ගන්න පුළුවන් වැදගත් පොඩි දෙයක් හරි තියෙනවා. ඉතින් හැම වීඩියෝ එකක්ම පුළුවන් තරම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මං හිතනවා ඒක මටත් උදව්වක්, ඔයාටත් උදව්වක්, ඒක බලන අනිත් අයටත් උදව්වක්. මතක් කරලා ලයික් එකකුත් දාගෙන යන්න.